ලෙන්ත කාලේ දෙවනි සතියේ බදාදා දවසේදී දෙවියන් වහන්සේ ඔබට කුමක්ද කියන්නේ? ගීතාවලියේ 31 වෙනි ගීතිකාවේ 14 15 16 පදවල මෙන්න මෙහෙම කියනවා. එහෙත් සමිඳුනි මා විශ්වාසය තැබුවේ ඔබ කෙරෙහිමය. මාගේ දෙවියෝ ඔබ යයි කියමි. මාගේ ජීවිත ගමන ඔබ අතෙහිය. මාගේ සතුරන් හා මට පීඩා කරන්නවුන් අතින් මා මුදා හැරිය මැනව. ඔබ මෙහෙකරු වන මා දෙස කරුණාවෙන් බැලුව මැනව. ඔබේ තිරපෙමින් මා ගැලෙව්ව මැනව. කතෝලික ගීතිකාවක් තිබෙනවා මෙන්න මේ ආකාරයෙන්. ඔබේ දයා සෙනෙහෙ කියා සඳු පායනවා. ඔබේ සදා මහිමෙ කියා හිරු පායනවා. ඔබේ කරුණා ගුණය කියා හොඳ වැසි හැලෙනා. ඔබේ සිසිල් සෙවන ගෙනා දහමේ සොබනා. සසර සරණ දුගී පවස ඔබ නිවන්නේද? සත අසරණ විඩාගිමන ඔබ නිවන්නේද? කඳුළු දවන දෙනෙත සඳුන් ඔබ නොවන්නේද? සුහද දහම් අමා සිසිල ඔබ නොවන්නේද? මල් ගොමු පිරිවරා බඹරු ඔබ ගී ගයනා. ගල්පර සෝදා සාගර රැලි කව් කියනා. තුරු අතරින් ගලා ලහිරු ලොව නලියවනා. සොබාසිරිය දෙව්වත පෑ කැටපත් කෙරුණා. තුරු අතරින් ගලා ලහිරු ලොව නලියවනා. සොබාසිරිය දෙව්වත පෑ කැටපත් කෙරුණා. දෙවියන් වහන්සේගේ රැකවරණය, උන්වහන්සේගේ සුභදහම හැම මොහොතකදීම උන්වහන්සේ අපට දීලා තියෙන මේ හුස්ම ටික ගැන අපි කොතරම් ස්තුතියි කියලා කියනවද? මේ ලෙන්ත කාලේදීවත් අපි තවත් සූදානම් වෙමු උන්වහන්සේට හැම මොහොතක් ගැනම ස්තුතියි කියන්න. හැම උදෑසනකදීම අපේ දිනෙත් අරිනකොට උන්වහන්සේට ස්තුතියි කියන්න අපි උත්සුක වෙමු. මොකද උන්වහන්සේ අපිට තව දවසක් දීලා තියෙන නිසා. නිසා ප්‍රේමවන්ත අයවරුනි, දෙවියන් වහන්සේ අපිට දී තිබෙන හැම දෙයක් ගැනම නොදුන්න දේ නෙවෙයි, අපිට දුන්නු දේ ගැන ස්තුතිවන්ත වෙන්නට අපි උත්සාහ කරමු. උන්වහන්සේට ප්‍රශංසා කරමු. උන්වහන්සේට මහිමෙන් ගෙන දෙමු. ජේසු පිටයි.